ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපේ රටේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කරපු. හැබැයි ගොඩක් දෙනෙක්ට මගහැරෙන මාතෘකාවක් ගැන. ඒ තමයි 1833 ඉඳන් 1947 වෙනකල් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විකාශනය වුණේ හැටි. සරලවම කිව්වොත් යටත් විජිත පාලකයන්ගේ අතේ තිබුණු සම්පූර්ණ බලය කොහොමද ටිකෙන් ටික අපේ අතට ලැබුණේ කියන කතාව තමයි අද අපි මේ විග්‍රහයෙන් සවිස්තරාත්මකව කතා කරන්නේ. කිසිම කම්මැලිකමක් නැතුව අපි මේ කතාවේ මුල ඉඳන්ම පටන් ගමු. අපේ මේ ගමනට පොඩි මාර්ගසිතියමක් තියෙනවා නම් ලේසි නේද? මෙන්න මේ අවුරුදු 5 ගැන තමයි අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ. 1933, 1910, 1923, 1931 සහ 1947. මේවා නිකම්ම ඉලක්කම් නෙවෙයි, මේ හැම අවුරුද්දකම අපේ රටේ පාලන බලයේ ලොකු පෙරලියක් වුණා. බලතුලනය බ්‍රිතාන්‍යයන්ගෙන් ලාංකිකයන්ට මාරු වුණු හැටි මේ කාල රේඛාව ඔස්සේ ඉදිරියට යද්දී අපිට පැහැදිලිවම බලා ගන්න පුළුවන්. ඉතින් මේ මුළු කතාවම අපි ප්‍රධාන යුග 4කට බෙදාගමු. පළවෙනියට 1833 කෝල්බ්රුක් කැමරන් යුගය. ඊට පස්සේ 1910 සහ 1933 මැකලම් සහ මැනින් ප්‍රතිසංස්කරණ. තුන්වෙනියට 1931 ඩොනමෝ යුගය. අවසාන වශයෙන් 1947 සෝල්බරි ව්‍යවස්ථාව. හරි, එහෙනම් අපි අපේ පළවෙනි පියවරෙන් පටන් ගමු. 1833 කෝල්බ්රුක් සහ කැමරන් ප්‍රතිසංස්කරණ. ලංකාවේ මධ්‍යගත පරිපාලනයක් නිර්මාණය කිරීමේ මූලිකම අඩිතාලම වැටෙන්නේ මෙතනින්. මේ කෝල්බ්රුක් කැමරන් යුගය ඇත්තටම අපේ රටේ ලොකු වෙනසක් කළා. හිතලා බලන්න, ඒ කාලේ තිබුණු රාජකාරී ක්‍රමය, ඒ කියන්නේ බලහත්කාරයෙන් වැඩගැනීමේ ක්‍රමය, වගේම වෙළඳාමේ තිබුණු රජයේ ඒකාධිකාරය කෝල්බ්රුක් විසින් සම්පූර්ණයෙන්ම අහෝසි කළා. ඒ විතරක් නෙවෙයි, වෙන වෙනම පාලනය වුණු උඩ රට සහ පහත රට එකතු කරලා මුළු රටම එකම පරිපාලනයකට ගෙනාවා. පරිපාලනයේ ලේසි වෙන්න රට පළාත් 5කට බෙදුවා. මේ අතරේ කැමරන් මොකද කරන්නේ? ඔහු අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ආණ්ඩුකාරවරයාගේ අතේ තිබුණු අධිකරණ බලතල අයින් කරලා මුළු රටටම බලපාන විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයක් සහ දිස්ත්‍රික්කු උසාවි පද්ධතියක් හෙදුවා. මේක ඒ කාලේ හැටියට දැවලන්ත වෙනසක්. දැන් මේ කාලේ රට පාලනය වුණේ කොහොමද? සරලයි. ප්‍රධාන සභා දෙකක් තිබුණා. එකක් විධායක සභාව, අනිත් එක ව්‍යවස්ථාදායක සභාව. විධායක සභාව කියන්නේ හරියට රට පාලනය කරන එන්ජින වගේ. ව්‍යවස්ථාදායකය කියන්නේ නීති හදන සුක්කානම. හැබැයි මේ දෙකේම බලය කාටද තිබුණේ? විධායක සභාවේ හිටියේ ආණ්ඩුකාරවරයයි තව ප්‍රධාන බ්‍රිතාන්‍ය නිලධාරීන් 5 දෙනෙකුයි විතරයි. නීති හදන ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයෝ 15 දෙනෙක් හිටියා. හැබැයි මේකෙන් 10 දෙනෙක්ම බ්‍රිතාන්‍ය නිලධාරීන්. අපේ අයට නියෝජනයක් ලැබුණේ අර නිල නොලත් සමාජිකයෝ 6 දෙනාගෙන් විතරයි. ඒ 6 දෙනාගෙනු 3 දෙනෙක්ම යුරෝපියන්යෝ. ඉතුරු වුණේ සිංහල එක්කෙනයි, දෙමළ එක්කෙනයි, බර්ග් එක්කෙනයි. මේකෙන් පැහැදිලි නේද? නමට දේශීය නියෝජනයක් තිබුණට සැබෑ බලය තිබුණේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අතේමයි කියලා. දැන් අපි යමු අපේ ඊළඟ සන්ධිස්ථානයට. ඒ තමයි 1910 ඉඳන් 1923 දක්වා ක්‍රියාත්මක වුණු මැකලම් සහ මැනින් ප්‍රතිසංස්කරණ. මේ කාලේ තමයි උගත් ලාංකිකයන් පාලන බලය ඉල්ලන්න පටන් ගන්නෙ. ඒ වගේම බල තුලනය ටිකෙන් ටික අපේ පැත්තට හැරෙන්නෙත් මේ යුගයේදී. මේ ඉලක්කම දිහා පොඩ්ඩක් බලන්න. රුපියල් 500. මොකක්ද මේ? 1910 මැකලම් ප්‍රතිසංස්කරණ වලින් අපේ අයට පළමු වතාවට ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව ලැබුණා. හැබැයි හැමෝටම නෙවෙයි. ඡන්දය දෙන්න නම් වයස 28ට වැඩි වෙන්න ඕනේ, උගත් වෙන්න ඕනේ, ඒ වගේම වාර්ෂික ආදායම රුපියල් 500ට වැඩි පිරිමියෙක් වෙන්නත් ඕනේ. සාමාන්‍ය කෙනෙකුගේ මාසික පඩිය රුපියල් කිහිපයක් වෙච්ච ඒ කාලේ රුපියල් 500ක් කියන්නේ හිතා ගන්නවත් බැරි ලොකු ගාණක්. ඒ නිසා මුළු රටමෙන් ඡන්ද බලය ලැබුණේ ඉතාමත් සීමිත සල්ලි තියෙන උගත් සුළුතරයකට විතරයි. හැබැයි මේ සීමිත ඡන්ද බලයෙන්ුත් අපි ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ තමයි උගත් ලාංකික කියන ආසනයට මහජන ඡන්දයෙන් නියෝජිතෙක් පත් කරගන්න ලැබුණ එක. මේ ආසනය දිනලා ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා ලංකා ඉතිහාසයේ මහජන ඡන්දයෙන් පත්වුණු පළමු ලාංකික නියෝජිතයා බවට පත් වුණා. ඒක යටත් විජිත පාලනය ඇතුලේ අපි තියපු පොඩි වුණත් රන් අකුරින් ලියවුණු ඉතාම ප්‍රබල පියවරක්. ඊට පස්සේ 1923 මැනින් ප්‍රතිසංස්කරණ එනවා. මේක හරිම විශේෂ අවස්ථාවක්. බලන්න මේ දත්ත දිහා ව්‍යවස්ථාදායක සභාවේ නිලත් සමාජිකයෝ ගණන 12ක් වෙද්දී අපේ නිල නොලත් සමාජිකයින් ගණන 37ක් දක්වා වැඩි වුණා. ඉන් බහුතරයක් ආවේ මහජන ඡන්දයෙන්. ඒ කියන්නේ පළමු වතාවට ආණ්ඩුවේ නිලධාරීන්ට වඩා තේරිපත් වුණු නියෝජිතයින්ට ව්‍යවස්ථාදායකේ බහුතර බලයක් ලැබුණා. මේක අපේ දේශපාලන ඉතිහාසයේ ලොකු කඩයිමක්. හරි. දැන් අපි එන්නේ 1961 ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට.
මේක නිකම්ම පරිපාලන වෙනසක් නෙවෙයි මේක තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ දැවන්තම පෙම්ම. ඩොනමෝ කමිෂන්වෙන් අපිට ලැබුණු වටිනාම දායාදේ තමයි මේ සර්වජන ඡන්ද බලය. කලින් අපි දැක්කා ඡන්දය දෙන්න සල්ලි උගත්කම ඕනේ උනානේ. හැබැයි 1931 දී ඒ සේරම සීමාවන් නයින් කරලා වයස 21 සම්පූර්ණ වුණු හැමෝටම ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව ඡන්ද අයිතිය දුන්නා. මේක කොච්චර ලොකු දෙයක්ද කියනවනම් සමස්ත ආසියාවේම යටත් විජිතයක් ඇතුලේ මේ වගේ සර්වජන ඡන්ද බලයක් ලැබුණු පළමු අවස්ථාව මේකයි. ඇත්තට මේක ලෝක මට්ටමෙනුත් මහ ප්‍රගතිශීලී පියවරක්. මේ කාලේ අර පරණ ව්‍යවස්ථාදායක සභාව අයින් කරලා රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා අලුත් ආයතනයක් හැදුවා. මේකේ මුළු සමාජිකයෝ 61ක් හිටියා. මේක බෙදිලා ගිය විදිහ හරි අපූර්වයි. 50ක් දෙනෙක්ම පත්තුනේ ප්‍රාදේශීය ඡන්ද කොට්ටාශ වලින් මහජනතාවගේ ඡන්දයෙන්. තව 8 දෙනෙක්ව ආණ්ඩුකාරවරයා පත් කළා සුළු ජාතින් නියෝජනය කරන්න. ඊට අමතරව ඡන්ද බලය නැති ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙකුත් හිටියා. ඒ තමයි මහලේකම්, මුදල් ලේකම් සහ නීති ලේකම්. මෙහි ඇති තවත් විශේෂත්වයක් තමයි මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළමු සභාපතිවරයා බවට පත්ුනේ ඩී.බී. ජයතිලක මහතායි. ඩොනමෝ ව්‍යවස්ථාවේ තියෙන අනිත් විශේෂම දේ තමයි මේ විධායක කාරක සභා ක්‍රමය. මේක ටිකක් වෙනස් මාධ්‍යකීමක්. අර තේරිපත් වුණු മന്ത്രിවරු සියලු දෙනාම සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම වගේ විවිධ විෂයන් යටතේ කාරක සභා 7කට බෙදුවා. ඊට පස්සේ ඒ හැම කාරක සභාවකින්ම සභාපතිවරයෙක් තෝරාගත්තා. මේ සභාපතිවරු 7 දෙනයි අර නිලධාරීන් 3 දෙනයි එකතු වෙලා තමයි අමාත්‍ය මණ්ඩලය හැදුවේ. මේ ක්‍රමේ තිබුණු ලොකුම ප්‍රායෝගික වාසිය මොකක්ද දන්නවද? අපේ දේශීය නායකයින්ට රටේ අභ්‍යන්තර පරිපාලන කටයුතු ප්‍රායෝගිකව හසුරවන්න, නීති හදන්න සහ තීරණ ගන්න කෙලින්ම අත්දැකීම් ලැබුණා. ඉස්සරහට එන්න තියෙන නිදහස් පාලනයකට මේක නියම පුහුණුවක් වුණා. හරි. දැන් අපි ඉන්නේ කතාවේ අවසාන පරිච්ඡේදයට. 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. නිදහස් ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පූර්ණ රාජ්‍යාන්ත්‍රණයම සැලසුම් කෙරුණේ මේ ශක්තිමත් ව්‍යවස්ථාව හරහායි. නිදහස් ශ්‍රී ලංකාවකට ඕනේ කරන බොහෝ පාලන ආයතන බිහි වුණේ මේ කාලේ. ආණ්ඩුකාරවරයා වෙනුවට බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරන අග්‍රාණ්ඩුකාරවරයෙක් පත් වුණා. ඔහුට උපදෙස් දෙන්න අගමැතිවරයෙකුයි කැබිනට් මණ්ඩලයකුයි ඇතුළත් විධායකයෙක් හැදුවා. ඒ විතරක් නෙවෙයි පාලනයේ විනිවිදභාවය සහ සාධාරණත්වය තහවුරු කරන්න ස්වාධීන ආයතන විදිහට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ අධිකරණ සේවා කොමිෂන් සභාවත් ස්ථාපිත කළා. මේක හරියටම නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සම්පූර්ණ අඩිතලම කියලා අපිට කියන්න පුළුවන්. මේ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව මණ්ඩල දෙකකින් සමන්විත වුණා. ඒ කියන්නේ ද්විමණ්ඩල පාර්ලිමේන්තුවක්. පළවෙනි එක නියෝජිත മന്ത്രി මණ්ඩලයක්. ඒකෙන් മന്ത്രിවරු 101ක් හිටියා. ඉන් 95ක්ම ආවි මහජන ඡන්දයෙන්. ඉතුරු 6 දෙනා අග්‍රාණ්ඩුකාරවරයා පත් කළා. මෙහි නිල කාලය අවුරුදු 5යි. අනිත් එක තමයි සෙනෙට් සභාව නැත්තම් උත්තර മന്ത്രി මණ්ඩලය. ඒකේ සමාජිකයෝ 30යි. 15ක් නියෝජිත മന്ത്രി මණ්ඩලයෙන් ඡන්දයෙන් තෝරද්දී ඉතුරු 15 අගමැතිගේ නිර්දේශ මත අග්‍රාණ්ඩුකාරවරයා පත් කළා. මේ විදිහට මණ්ඩල දෙකක් හැදුවේ නීති සම්පාදනය කරද්දී වඩාත් පුළුල් සහ තුලනාත්මක සාකච්ඡාවක් ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි 1833 කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණයේ ඉඳන් 1947 සෝල්බරි දක්වා ආපු මේ ගමන දිහා ආපහු හැරිලා බලමු. මේවා නිකම්ම පොත්වලට සීමා වුණු අතීතයක් නෙවෙයි. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතලා බලන්න. එදා 1833 දී පළාත් බෙදපු එක, 1931 දී සර්වජන ඡන්ද බලය දුන්නු එක, 1947 දී කමිෂන් සභා හදපු එක, මේ දේවල් අද අපේ වර්තමාන පාලන ව්‍යුහය හැඩගස්වන්න කොයිතරම් දුරට බලපාලා තියෙනවද? ඉතිහාසය කියන්නේ ඇත්තටම අපේ වර්තමානයේ අත්තිවාරමයි. අද අපි මේ විග්‍රහයෙන් කතා කරපු දේවල් අපේ රටේ දේශපාලන ක්‍රමය හරියටම තේරුම් ගන්න ලොකු උදව්වක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වගේම තවත් වැදගත් විග්‍රහයකින් අපි ඉක්මනින්ම හමු වෙමු.